ආයම දවසක මට මතකයි බලංගොඩදී පෙරහැර ඔක්කොම බලංගොඩ පෙරහැර ලෑස්ති කළා මම හිතන්නේ එතකොට දෑල නිලමෙතුමා බලංගොඩ හිටියේ. ඔව් දෑල නිලමෙතුමා හිටියේ මුදිත දෑල කියලා. මම දේව නිලමෙතුමාගේ නිල නිවාසයට ඇවිල්ලා මම අනිත් ඔක්කොම කෑම කාලා ඉවර මම පෙරහැර දැන් යයිනේ කියලා කෑම කන්න ලෑස්ති වෙනකොට මට පෙනුන ජනේලෙකින් 3 wheel එකක් තියෙනවා බොහොම උඩ තැනක පොල් ගස්වල කරටිවල වගේ දැක්කේ මම. දැන් මට හිතා ගන්න බෑ මම දැන් කෑම කනවාද 3 wheel එක කොහොමද මෙතෙන්ට ගියේ කියලා බලනවාද කියලා පස්සේ මම දැක්ක ඇත්තටම දලයකින් ඉස්සල තමයි මේ 3 wheel එක තියෙන්නේ. දැන් මට ඉතින් දැන් දැනුණා මට කෑම කන්න නම් හම්බෙන්නේ නැහැ. ආයේ වේල් කීයක් කන්න වෙයිද දන්නෙත් නැහැ. කියලා මම එහෙම මේක තියලා ඇවිල්ලා බලනකොට ඇත්තටම ඉන්දිරාජා මොන හරි ප්‍රශ්නයක් වෙලා මේ 3 wheel තියෙන තැනින් දුවලා එක 3 wheel එකක් දලේ ගාලා උස්සගෙන දැන් ඌට ඒක දලෙන් ඉන්දිරාජගේ දල නැවිලා තියෙන චුට්ටක්. දැන් මේක ඌ ඔළුව හොල්ලන්න ඌ හදනවා එළියට දාන්න. ඇත්තටම 3 wheel එකේ දලේ හොඳට රැඳෙනවා. ඉතින් ඌට ඒක එළියට දාගන්න ක්‍රමයක් නැතුව හිටියේ. ඉතින් කොහොම හරි පැය භාගයක් විතර නටලා කොහොම හරි කරලා එළියට දාගත්ත 3 wheel එක. ඉතින් එළියට දානකොට ඇත්තට මේක 3 wheel එකක් වගේ තිබුණේ නැහැ. අමුතු විදියකට තිබුණේ. කොහොම වුණත් ඒ සිද්ධිය මතකයි. ඉතින් ඉන්දිරාජා අනිත් එක බෙහෙත් දෙන්න ඉතාම අමාරු සතෙක්. හරිම ඌට සැකයි හැමෝම. ඉතින් මම සැකයි මගෙත් එක්ක යන අය සැකයි මගේ නෝනව සැකයි මගේ රියදුරාව සැකයි හැමෝම සැකයි මගෙත් එක්ක ගියොත්. මම අදටත් ගියොත් මගේ දිහා ඔරවල වගේ බලන්නේ. හරිම සැකෙන් තමයි බලන්නේ. මට මතකයි එක සැරේක මේක සිද්ධිය වුණේ මේ අලුත් දෑල නිලමෙතුමා ඉන්න කාලෙදී. එයාට ඉන්දියාවේ විතරක් තියෙන පණුවෙක්ගේ ලෙඩක් අපිට කාටවත් හොයාගන්න බැරි වුණා මේක. ඉතින් කොහොම හරි සැකයකට අපි බලනකොට ඒක තමයි ලෙඩේ. ලංකාවේ ඊට කලින් ඒක හොයාගෙන තිබුණේ නැහැ. ඉතින් දෑල නිලමෙතුමා මට කිව්වා කොහේ හරි කමන්නේ නැහැ ලෝකේ තැනක මේක බෙහෙත හදනවා නම් කියන්න මට හොයලා ඒක ගේමු කියලා. දැන් මේ බෙහෙත ඉන්දියාවේ අපි මැනුෆැක්චරර් හොයාගෙන හදලා ගෙනල්ලා දැන් මේක දෙන්න. දැන් ලක්ෂ ගාණක් ගියා මේක. ඉතින් බෙහෙත් ගොඩාක් අපිට ගියා මේක දෙන්න. මොකද දෙන සැරේට එළියට දානවා. ඉතින් මට මතකයි එක සැරේක නුවර ඉඳලා මම කැලණියට ආවා මේ කැලණි පෙරහැර වෙලාවේ මේක දෙන්න. කෙසෙල් ඇවරේක කෙසෙල් කැනක දාලා දුන්නා. ඒත් ඌ ඒක දැනගන්නවා කොහොම හරි. පෙරහැර ඊට පස්සේ මගේ ඩ්‍රයිවර්ලා දුන්නා. එක දන්න අය දුන්නා. නෝනා දුන්නා. අන්තිමට හරිම අමාරුවෙන් සුද්දෙක්ගේ අතේ තමයි ඒ කියන්නේ සැක හිතන් නැති විදිහකටම දීලා තමයි බෙහෙත කවාගත්තේ. ඒ වගේ හරිම සැකයි ඌට. දැන් හරි ලොකු බයකුත් තියෙනවා එයාට. හරි සැකයි. දැන් තාම ඌ වයසට ගිහිල්ලා නැහනේ. තාම මේ ඇඟේ ජවය තියෙනවා. නමුත් මම දැකලා තියෙනවා හරිම කරඬුව කරට ගත්තාම හරිම ලස්සන ගමන් විලාසයක් තියෙනවා. අනිත් එක මේ එයාගේම ඇඟේ තියෙන ශක්තිය, එයාගේම ඇඟේ තියෙන කේන්තිය මොකද්ද හේතුවකට එයා ලස්සනට පරිපාලනය කරගන්නවා. දැන් උදාහරණයකට මේ මැරිච්ච කෑගල්ලේ වැවල දෙනිය ඇත්තා එක දවසක මට මතකයි. අපි මාලිගාව ගාවින් පෙරහැර පටන් ගන්නකොටම අපිට දැනුණා දෑල්ලේ ඉන්න ඇතුත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඉන්දිරාජයි කියලා. ඉතින් අපි බොහොම කල්පනාවෙන් ගියේ මොකද පෙරහැරේ තියෙන වටිනාම තැනනේ මෙතන. ඉතින් කොහොම වුණත් මේ අරියාදුව පෙරහැරේ දිගටම අරගෙන ගියා මේගොල්ලෝ. අරගෙන ගිහිල්ලා අපි දන්නේ නැහැ මොකක්ද අරියාදුව කියලා. කොහොම වුණත් අර ගිහිල්ලා නුවර පෙරහැරේ යටි නුවර වීදියේ කෙළවරේ කච්චේරිය දිහාවට ආවට පස්සේ එක පාටම වැවල දෙනිය ඇතා කරඬු අරන් ගියේ ඉන්දිරාජට පයින් ගැහුවා. දැන් මං හිතුවා දැන් ලෝක ගෝරියක් දැන් මෙතන යන්න යන්නේ මොකද ඉන්දිරාජ තරුණයි වයසින්. වැවල දෙනිය ඇතත් දඟ කෙරුවොත් හරිම දඟ ඇතෙක්. ඉතින් කොහොම වුණත් ඉන්දිරාජා මේ මොනවත් කරේ නැතුව බලන් හිටියා. මට ඇත්තටම මම ඉන්දිරාජා ගැන දන්න මිනිස්සෙක් විදිහට මට අදහ ගන්න බැරි වුණා. මම හිතාගත්තා දැන් ලොකු සිද්ධියක් වෙන්න යන්නේ දැන් මෙතන. දැන් අපි ඔක්කොටම දොස්තර මහතුරුන්ට කියලා අර මේ කරලා මම ලෑස්ති කරලා තුවක්කුවෙම ලෑස්ති කරලා හිටියා. කිසිම සෙද්දියක් උනේ නැහැ. ඉන්දිරාජා අපි පෙරහැරෙන් යාන්තම් අයින් කරගන්න හැදුවා. ඒ වුණාට වැවල දෙනිය තාම අයින් කරගෙන පෙරහැරෙන් ඉන්දිරාජා ආයෙම පෙරහැරේ කිසිම සද්දයක් නැතුව ගියා. එතනින් මම තේරුම් ගත්තා ඇත්තටම ඉන්දිරාජට මේ කරඬුව පිටේ තිබ්බහම එක්කෝ එයාට අපහසුතාවයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් එයාට මේක තේරෙන්න ඕන මේක වටින වැඩක් කිය පොඩි මේ චූටි තරහ මරහා ඒ වෙලාවේ පිළිබහ ගන්න උත්සාහ කරන්න හොඳ නැහැ කියලා. මොනවා හරි හේතුවකට කරඬුව පිටේ තිබ්බහම ඉතාම හොඳ සතෙක්. ඉන්දිරාජා ගැන අපිට අද වර්තමානයේ දළදා මාලිගාව හා සම්බන්ධයෙන් තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි ඉන්දිරාජා හස්තිය. අද කොහොමද ඉන්දිරාජා දැක්කම ඔබතුමාට ඇති වෙන්නේ? එදා පොඩි කාලේ දැකලා අද දකින්නකොට කොහොමද? ඇත්තටම ඉන්දිරාජා දකින්නකොට මට හරිම ආඩම්බරයි. මොකද
මම හිතන්නේ දැන් මේ මාලිගාවේ ඉන්න අයගෙන් මම තමයි ඉන්දිරාජා ගැන වැඩිපුරම අතීතය ගැන දන්න කෙනෙකුට දැනට ඉන්නේ. මොකද ලංකාවට අඩිය තිබ්බ වෙලාවෙ ඉඳලා දන්න මනුස්සයා මම. ඉතින් මට හරිම ආඩම්බරයි හරිම දුකයි ඉන්දිරාජා මගේ ගැන මේ සැකෙන් ඉන්න එකට. ඉතින් එයා සතෙක් විදියට ඌ දන්නේ මම ඉන්ජෙක්ෂන් ගහන්න එනවද බේතක් දෙන්න එනවද කියලා දන්නේ. ඉතින් ඒක හන්දා ඒක ඇති ප්‍රශ්නයක් නෑ. නමුත් අදටත් මම හරිම ආසයි ඉන්දිරාජාව දකින්න. ඉන්දිරාජා හරිම අකමැති මම දකින්න. ශ්‍රී ලාංකේය බෞද්ධයන්ගේ අභිමානය හෙළදීප ටීවී සැමට හිත සුව පිණිස